හායි මගේ යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න හුඟ කාලෙකින් මං vlog එකක් අරන් එන්න හිතුවා. මේ තමයි අපේ පොසොන් එක ගෙවුන විදිහ. ඉතින් අපි පොසොන් එකට යන්න හිතුවේ බුදුගල් එන. දන්න වැත්නේ සමහර අය ඌව වෙල්ලස්සට අයිති ලස්සන පන්සලක් තමයි බුදුගල් එන කියන්නේ. ඉතින් අපි බුදුගල් එන යන්න තමයි පොසොන් දවසේ ප්ලෑන් කරේ. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට බුදුගල් එන යන ගමන් දන්සල් තිබ්බා. ඇත්තටම මට ටිකක් දුර යද්දි අමතක වුණා වීඩියෝ එකක් කරනවා කියලා. පස්සේ තමයි මතක් වුණේ. අපි ඒ වෙනකොටත් බත් දන්සලකුයි මොන හරි දන්සල් කෑවා. මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ අයිස්ක්‍රීම් දන්සල් ටික විතරයි. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පරිසරයකින් තමයි මෙන්න මේ බුදුගල් එන පන්සලට යන්න තියෙන්නේ. මේ පන්සලට ගිහිල්ලා මේකේ විහාර තියෙන්නේ කන්දක් උඩ, කියන්නේ කැලයක් මැදින් යන්න ඕනේ. මෙන්න මේ වගේ ලස්සන වනාන්තරයක් තමයි ඒකේ තියෙන්නේ. ගිහිල්ලා අවසානෙට ඒකේ මෙන්න මේ වගේ පඩි 150ක් විතර අපිට නගින්න තියෙනවා. ඉතින් ඒක හරියම ලස්සනයි. මේකේ පඩි පෙළ ටික නිකන් අපි සිරිපාදේ නගිනවා වගේ ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ ලස්සන චෛත්‍යකුයි, ලස්සන පොකුණකුයි, ලස්සන බුදු කුටියකුයි තමයි ඉතින් තියෙන්නේ. මේක අර කැලයක් මැද හින්දා මාරම ලස්සන. හැබැයි මේක නැගලා යද්දි මාරම මහන්සි. එතනට ගිහිල්ලා ඒ උඩ තියෙන වතුර ටිකේ මූණ හොදගත්තම ඇත්තට මේ මහන්සි යනවා. ඒ වතුර හරිම සීතලයි. උල්පත් ජලයේ හින්දා වෙන්නේ නැති. ඒ අර කැලයක් මැද තියෙන හින්දා වෙන්නේ නැති. මෙන්න මේ වගේ ලස්සන පරිසරයක තමයි ඒකේ පන්සල පිහිටලා තිබෙතින්. අපිත් ඔන්න මේ පන්සල බලන්න ගියා. ඒකට ආලවත් එකතු කරගත්තා. මෙන්න මේ විදිහට ලස්සන බුදු කුටියක් තිබ්බ. මේකේ බුදු කුටිය ඇතුලේ වීඩියෝ කරන්න බෑ. කට්ටිය ගහත කියනවා. එයාලට ඒක අපහසුතාවයක් වුණත් කියලා මම මේව කරේ නෑ. මේ යන්නේ නම් අපි චෛත්‍ය බලන්න. මෙතන චෛත්‍යයෙන් පල්ලෙහා ලස්සන පරිසරයක් තියෙනවා. ඔන්න බලන්නකෝ. ඉතින් මම පොඩි වීඩියෝ එකක් තමයි අදගෙන ආවා. ඉතින් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.